ආයිබෝවන් වනක්කම් ඉස්ලාම් මලික්කුම් පූජක පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි එවැගේම පූජ්‍ය පක්ෂයේ පූජකවරුනි කතෝලික පූජකවරුන්ගේ අවසරයි මම අම්බලන්තොට ප්‍රාදේශ සභාවේ 2025 ප්‍රාදේශ සභා අපේක්ෂකවරයෙක් වශයෙන් ප්‍රාදේශ සභාවට තරඟ කරපු අපේක්ෂකවරයෙක් මම මුලින්ම කියන්න ඕන මගේ දේශපාලන දිවියට වසර 30ක් වගේ දශක 3ක් වගේ කාලයක් දේශපාලන ව්‍යාපාරේ තමයි එක්සත් ජාතිපක්ෂයේ ආසන සංවිධායක නිලේ මන්සුරුමා එවැගේම සජිත් ප්‍රේමදාස මහත්මයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන නායකයෙක් වශයෙන් කටයුතු කරේ. එතුමාගේ මඟ පෙන්වීම යටතේ මම අම්බලන්තොට ප්‍රාදේශ සභාවට 2055ක් තිබුණා. නමුත් අපිට ඒ 55ෙම ආවරණය කර ගැනීමේ හැකියාව තිබුණේ නැහැ. නිසා අපේ ආර්ථික තත්ත්වයත් එක්ක ඒ ටික හැන්ඩල් කරගැනීමේ නොහැකියාව මත 2006 ප්‍රාදේශ සභා මැතිවරණයෙන් මට ජයග්‍රහණය කරන්න නොහැකි වුණා. නමුත් එතනින් මම පසුබැස්සේ නැහැ. ඊට පස්සේ ප්‍රාදේශ සභාව 2006 ප්‍රාදේශ සභාවෙන් පස්සේ මම කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කළා. ඊට පස්සේ ගොඩක් සජිත් ප්‍රේමදාස මහත්මයා මට පියෙක් වගේ හැම දෙයකම උදව් උපකාර කරා. ඒක මම සිහිපත් කරන්න ඕන. එහෙම නැතුණා නම් මම ගමේ ඉන්න එක්ක ව්‍යාපාරිකයෙක් එක්ක නැත්තම් කුසිකාර මාන්තේ නිරත ගෝවි මහත්තයෙක්. ඔය දෙක නැති කරේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒක මම සිහිපත් කරන්න ඕන. ඒ නිසා මට දේශපාලන පිටියේ නමක් වැටලා තිබුණා සජිත් ප්‍රේමදාස නිර්මාණය කළ පුතා කියලා. කියන්නේ ඒක යර මිනිහෙක් හඳුනා ගැනීමට ව්‍යාජ නමක් වශයෙන් මට භාවිතා වුණා ගොඩක් අය. ඒක මම ඒකට ඉතින් ඒ ගොඩක් අය රටේ අනිත් ප්‍රදේශවල අය දන්නේ සජිත් ප්‍රේමදාස නිර්මාණය කළ පුතා කියලා තමයි. මගේ නම ජගත් ධම්මික වුණාට මේ අර වශයෙන් දේශපාලන පිටියේ මට ව්‍යාජ නමක් වශයෙන් භාවිතා කරා. නමුත් ඉතින් ඇත්ත කතන්දරේ එතුමා තමයි ගොඩක් දේශපාලනේ තව කරේ. දේශපාලන පිටියට ගෙන ආවේ එතුමා. ඒ නිසා එතුමා දේශපාලනක මගේ පියා හැටියට මම එතුමා සලකනවා. ඒ වගේම තෙන්නකෝන් නිලමේ මැතිතුමාත් මම ඒ මැතිවරණයට මුහුණ දීමේදී ආසන සංවිධායකවරයෙක් වශයෙන් මට උදව් කරා 2006. ඊට පස්සේ එතනින් ජයග්‍රහණය කරන්න බැරි වුණ මම ඒ පිළිබඳව හැදෑරීම් කටයුතු කරා. විශේෂ පූර්වීම් කටයුතු කරා. ඔය ආකාරයෙන් දේශපාලන ව්‍යාපාරේ ගිහිල්ලා 2012 මම ඉල්ලුවේ නැහැ. මට ඉල්ලන අවස්ථාව දුන්නා ඒක ප්‍රතික්ෂේප කරා. 2017 දී යහපාලන ආණ්ඩුව එක්සත් ජාතිපක්ෂ සහ සමගි මේ එක්සත් ජාතිපක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේනතුමාත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එකතු වෙලා අපි එකතු වීමක් ඇති වුණා. ඊපස්සේ ඊට පස්සේ අපි 2017 මගේ නම ප්‍රාසභාවට ලුම් කළා.
ඉල්ලුම් කරලා නම ඉන්ටෝ බෝඩ්ඩෙන් ආවට නම ආසන සංවිධායකරයා පස්සේ කපලා තිබුණා. ඊට පස්සේ මම 2024 23 ප්‍රාසභා ආයිත් තිබුණා. ඒ ප්‍රාසභාවට මම ඉන්ටර්ව් කැඳෙව්වා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙතන ජනාධිපති වෙලා හිටියේ. එතුමා මුදලුත් නැහැ කිව්වා, සල්ලිත් නැහැ, මුදලුත් නැහැ, ඡන්දෙත් නැහැ කියන තැනට වැටුණා. නිසා මැතිවරණේ ටිව්වේ නැහැ. නමුත් ඊට පස්සේ 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා යටතේ ආයි ප්‍රාසභා තිබුවා 2025 ජනාධිපතිතුමින් පස්සේ. ඒකෙදි මම ඉදිරිපත් වුණා. ඒකෙදි මට කොට්ටාස ක්‍රමයට තිබුණේ වැටිය කොට්ටාසයත් රොටේ කොට්ටාසයත් මුරවැසින ග්‍රාම සේවසමත් වසම් 3 තිබුණේ. මේ මට වැඩිම සංසංඛ්‍යාවක් තිබුණේ වැටිය කොට්ටාසේ, දෙවන ස්ථානයට රොටේ කොට්ටාසේ, තුන්වෙනි ස්ථානයට මුරවැසින කොට්ටාසේ වශයෙන් මට ඡන්ද ලැබුණා. විශාල සංසංඛ්‍යාවක් ලැබුණා. නමුත් එතනත් ඡන්ද ලැබුණට ආසන සංවිධායකවරයාගේ කුලවාදී ප්‍රශ්නයක් මත මට තනතුර අහිමි වුණා. නමුත් විශාල ජන සංඛ්‍යාවක් මට ඡන්දය ලබා දීලා මම ඉහෙලින්ම තැබුවා. ඒ ගැන මම ඒ සියලු ජනතාවට දෙපා නැමද මම වන්දනාමාන කරනවා. ඒ කර කෙලෙහි ගුණය නිසා. ඇත්තටම අද මේ ප්‍රදේශ ගණනාවක වසම් ගණනාවක මාව ඉතාමත් හඳුනනවා ගොඩක් අය. මට ආදරය කරන පිරිස් ගොඩක් ඉන්නවා. ඒ නිසා ඊළඟට මගේ ජයග්‍රහණයත් එක්ක මට මම විශේෂයෙන් ඊට පස්සේ මට එතන නවතිනුනේ නෑ. මම නවතුනේ නෑ. IVP කියලා සාධාරණ ජනාංග ස්වාධීන කණ්ඩායමක් හැදුවා. මොකද මට නැවතත් එම ලකුණෙන් මිල්ලුවොත් මට පළක් නෑ කියන එක මම තේරුම් ගත්තා. ඒ නිසා මම වෙනම කණ්ඩායමක් ඇතුළු ස්වාධීනව පක්ෂ වෙන පක්ෂයකටවත් නොගිහින් කුමන පක්ෂයකටවත් නොගිහින් ස්වාධීනව කටයුතු කරනවා. නමුත් නායකතුමාට ගෙන් පිටින් මම යන්නේ නැති නිසා තමයි මම වෙන පක්ෂයකට නොගියේ. ඒ නිසා තමයි ස්වාධීනව කටයුතු කරේ. මොකද ආසන සංවිධායකතුමා ගැටලුවක් නිසා. ඒකත් මම විශේෂයෙන් කියන්න ඕන. ඊට පස්සේ මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕන අපිට ප්‍රචාර කටයුතු කරන්න ජනමාධ්‍ය පහසුකම් අපිට නැහැ. ඒ නිසා අපි ඔය සෝෂල් මීඩියා වලින් තමයි අපිට ඒ කටයුත්ත කරන්න. ඒ වගේම පෝස්ට් ව්‍යාපාර මාධ්‍ය කටයුතු වලින් තමයි ජනතාව පබ්ලිසිටි කරන්න ආමන්ත්‍රණය කරන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා ෆෝන් එක නිෂ්පාදනය කරපු ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් මැතිතුමා විද්‍යාඥයාටත් මම සිහිපත් කරනවා. ඒ අවස්ථාව අපිට ලබා දෙන්න මේ ඒ අවස්ථාව අපිට
උදාකරපි වගේ පොඩි මිනිස්සුන්ට මීඩියාවකින් කතා කරන්නක් අවස්ථාවක් ලබා දීපු එක ගැන ඒ වගේම YouTube නාලිකා වගේ Facebook නාලිකා හදපු ඇමරිකන් ඒ ආයතන වලටත් මගේ ගෞරවය ප්‍රණාමය මම මේ අවස්ථාවේදී පොඩි මිනිස්සෙක් හැටියට ප්‍රදානය පුද කරනවා. එහෙම නැති වුණා නම් අපිට ජනතාව දැනුවත් කරන්න ක්‍රමයක් නැහැ. අපිට ඉතින් ඒ සඳහා අපිට මාධ්‍ය channel වල channel අටුතු කරන්න මගේ යාළුවෝ කීප දෙනෙක් ඉදිරිපත් වුණා. නමුත් ඒ යාළුවොත් නිසියාකාරව හරියට කරන්න බැරි වුණා. නමුත් එක්කෙනෙක් මට උදව් කරා. ඒගේ නම් මම කියන්නේ නැහැ. මොකද එයාටත් සමහර විට තර්ජන කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා එයාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත කරනවා. වගේ පුඩිහිණියෙක්ගේ යම් දර්ශනයක් යම් අදහසක් ජනතාවට ලබා දෙන්න හැකියාව ලැබීම සම්බන්ධව ඒ වගේම අපි දේශපාලන ව්‍යාපාරයේ පොත්පත්වල තියෙන දේවල් නෙවෙයි ප්‍රායෝගික දේශපාලනය කියන්නේ ඒක ගොඩක් හදාරන දේවල් තියෙනවා. ඒ නිසා අපි බැලුවොත් සාමාන්‍ය වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් හොස්පිටල් එකක ප්‍රතිකාර කරනකොට විශාල වෛද්‍යවරු ගණනාවක් ශිශු වෛද්‍යවරු ගණනාවක් ඇවිල්ලා එයාගෙන් උපදෙස් ඉල්ලනවා. නමුත් මේ රට හදන මේ දේශපාලන ධාරාවේ නැත්නම් මේ වෘත්තියේ අද වෙනකොට හැල්ලුවටපත් වෙලා. ඒ නිසා මේවා පොතේ පතේ තියෙන ඒවා පමණක් හදාරමින් රටක් ගොඩනගන්න හැකියාවක් නැහැ. ප්‍රායෝගික ක්‍රම උපයෝගී කරගන්න උත්සාහ දරන්න ඕන. එහෙම උත්සාහයක් මම නම් දැක්කේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නව. නමුත් ඒ පිරිස ගොඩාක් අතලොස් පිරිසක් තමයි මේ වෘත්තිය මේක ඉගෙන ගන්න පෙළඹෙන්නේ. මොකද මේක තමයි රටක් ගොඩනගන හැටි. රටට වෙච්ච හානිය මොකද්ද? රටක් ගොඩනගන්නේ කොහොමද කියන එක මේ වැඩ කටයුතු කරන්නේ දේශය පාලනය කරන නායක දේශපාලඥයා. ඒ වෘත්තිය අද වෙන විට ඉතාම පල්ලෙහා මට්ටමකට ඇද දමලා තියෙන්නේ. ඒ ගැන මම කනගාටු වෙනවා. මොකද රටවල් ගොඩනගන්නේ නායකයෝ, දේශපාලන නායකයෝ. ඒ වෘත්තිය අදාරන්න කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැති මට්ටමට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකත් රටට වෙන ලොකුම ඩැමේජ් එකක් වශයෙන් මම දකිනවා. ඒ වගේම රට විනාශ වෙන්න තවත් හේතුවක් තමයි රටේ පක්ෂ වලට වෙන් කරලා තියෙන්නේ. මිනිස්සු එකිනෙක පක්ෂ වලට බින්න ભેද කරලා තියෙනවා. කුල වශයෙන් බින්න ભેද කරලා තියෙනවා. ජාත්‍යන්තර රටවලින් මේවා හදන්න ඉඩ නොදෙන තත්ත්වයට පැටලලා තියෙනවා. ඒ වගේම වාර්ගික යුද්ධම නිසා රටේ ආර්ථිකයත් හැමදාම කඩාවැටීමක් තමයි. ඒ කියන්නේ 88 89 භීෂණය, එතකොට මේ ATT ප්‍රහාර, එතකොට මේ වගේ හේතුන් මත ජනතා විමුක්ති පෙරමුණේ අරගල වගේ හේතුන් මත ඊට පස්සේ ලංකාවේ ස්වාභාවික උවදුරුවාව විශාල සංඛ්‍යාවක් ඔය සුනාමිය ඒ වගේම කොරෝනා වගේ ආපදා තත්ත්වයන් ඒ වගේම ඔය මේ පහුගිය කාලේ ඇති වෙච්ච කන්දුඩරට ප්‍රදේශ නුවර
නුවරඑළිය වගේ ප්‍රදේශවල නායම් විශාල සංඛ්‍යාවක් ඇතුළත් මිනිස් විශාල සංඛ්‍යාවක් මිය ගියා. විශාල ඩැමේජ් එකක් ආර්ථික වශයෙන් වුණා. ඊට පස්සේ ඔය වගේ සිද්ධීන් වුණා. මේවත් මේ රට පරිහානියට යන්න ප්‍රධාන හේතුවක් බවට පරිවර්තනය වුණා. ඉතින් අපේ බලාපොරොත්තු වෙන්න ඕන මේ රට අනාගත දූ දරුවන් වෙනුවෙන් මේ රට කොහොමද ගොඩනගලා දෙන්න ඕන කියලා අපේ දේශපාලඥයෝ වශයෙන් සෑම මොහොතකම කටයුතු කරන්න ඕන. මොකද මම ජීවිතේ ගොඩක්ම කටුක අත්දැකීම් වලට ලක් වෙච්ච නායකයෙක්. මම කිව්වේ පන්ති බේස් එක බව හොයාගන්න මාර සටනක මට නිරත වෙන්න සිද්ධ වුණා. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයේ කරනකොටත් මට ගොඩක් දුෂ්කරතා මැද තමයි මේ ගමන මට යන්න සිද්ධ වුණේ. නමුත් කොටසක් උදව් කරා, කොටසක් උදව් කරේ නෑ. නමුත් ඒ උදව් කරපු අයට මම හැමදාමත් මගේ හදවතේ තියෙනවා, සිහිපත් කරනවා, පින් අනුමෝදන් කරන ඔය පුණ්‍ය කර්මයක්. ඉතින් මම දන්නවා රටට වෙච්ච මේ හානිය මම පැහැදිලි කරා. මෙන්න මේ හේතුන් තමයි මේක විනාශ වෙන්න හේතුව කියලා මම පැහැදිලි කරා. ඒ වගේම මේ රටේ විශාල ජනසංඛ්‍යා මිලියන 20ක් කෝටි 2.5කට වැඩි සංඛ්‍යාවක් ඉන්න රටක් වුණත් අපේ රටේ සිටින ජනතාව අතර අධ්‍යාපනය 100ක් වගේ තිබුණත් බුද්ධිය අඩුකමක් තියෙනවා. ඒක මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක විශේෂයෙන් කියන්න ඕන ස්වාභාවික ප්‍රශ්නයක් සහ භෞතික ප්‍රශ්නයක් තියෙනවා. මේ ස්වාභාවික කියන්නේ සබාධමයෙන් අපි ස්වාභාවික සම්පත් කියන්නේ ස්වාභාවික දෙයක් කියන්නේ එවරස් කියන්නේ ස්වාභාවික එවරස් කන්ද ස්වාභාවික කන්දක්. මරියානා අගාධය ස්වාභාවික දෙයක්. ඒ වගේම මේ මිනිසා විසින් නිර්මාණය කරපු ඒවට අපි කියනවා භෞතික දේ. භෞතික සම්පත්. ඒ මිනිසා විසින් නිර්මාණය කරපු එකක් තමයි පැනමා සූවස් වගේ විශේෂ කියන්නේ මිනිසා විසින් ගොඩනගපුවා. ඒ වගේ මෙතනත් පැහැදිලි කරන්න ඕන මිනිසා විසින් ස්වාභාවික සහ මිනිසා විසින් ගොඩනගපු ඒවා තියෙනවා. ඒකට මිනිසා විසින් ගොඩනගපුවා තමයි මිනිසා කියන්නේ ස්වාභාවික ඉස්ලාම මොකද ස්වාභාවිකයේ වශයෙන් ආසියාවේ රටවල් වල මිනිසුන්ගේ හැඩරුව එක එක ආකාර උස්සාය, මිටි අය, ලස්සන අය, කළු අය, සුදු අය ඔය ආකාරයෙන් මේ ආසියාව රට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ලංකාව වගේ රටවල් ගත්තම මේ විවිධ හැඩතලයන් තමයි ගන්නෙ. මේ විවිධ හැඩතලයන් නිසා ඔබ යන්න අවුරුදු 20ට 22ට යන්න. එතකොට ඔබට තේරෙනවා මේ හැඩතලයන් ගත්තට පස්සේ කාන්තාව වුණත් පිරිමියා වුණත් ලස්සන පසුපස තමයි හඹාගෙන යන්නේ. ගොඩක් ලස්සන කාන්තාව පිරිමියා බලන්නේ කාන්තාවගේ ලස්සන. කාන්තාව බලන්නේ පිරිමියාගේ ලස්සන. ඔය තුලින් 18 19 20 25 24 වෙනකන් ওই මට්ටමේ අය තමයි ඕක විශේෂයෙන් බලනවා. එහෙම තමයි විවාහ වෙන්නේ. ලව් මැරේජ් එකෙදිත් ප්‍රොපෝසල් මැරේජ් එකෙදිත් දෙකම යහ සමානව යනවා. ඉතින් ඒ නිසා බුද්ධිමතුන් බිහිවීම ලංකාව වගේ රටවල ගොඩාක් ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. උපදින අය පිට රටවලට
රැකියාවලට යන විකිනෙනවා. මම කිව්වේ අර මම මගේ පාසල් කාලේ මිත්‍රයා ගැන ඒත් එහෙමනේ උනේ. එයා ඉගෙනගෙන වැඩ මේ වුණාට පස්සේ පිටරට විකුණනවා. ඒ වගේම තව තියෙනවා භෞතික ප්‍රශ්නයක්. මිනිසා විසින් ගොඩනගාගත්ත දේවල් මිල මුදල් රැකිරක්ෂා වගේ දේවල් මිනිසා විසින් ගොඩනගාගත්ත. ඒකට අපි සමහර වෙලාවට කොරියන් ගියයි කිව්ව ගමන් ඕනම අම්මා තාත්තා කෙනෙක් ටක් ගාලා දුව දෙන්න සූදානම් ඒ කොරියන් ගිය පුරුෂයාට පොල්ලට මේ හොම සිද්ධියක් මේ පෞද්ගලිකසේ මේ අඟුල්කොළ ප්‍රදේශයේ සිද්ධිලා කොරියන් කියලා කොරියන් ගම්මානයක් තියෙනවා කොරියාවේ කියලා කියලා තියෙනවා. නමුත් මේ මිනිස්සු හිතලා තියෙන්නේ මේ මිනිස්සු හිතන්නේ මේ මෙහි කොරියාව කියන රටට ගිහිල්ලායි කියලා. නමුත් බලනකොට අඟුල්කොළ ප්‍රදේශයේ තියෙන කොරියාවේ ඒ ගමේ නම කොරියාව. ඉතින් මේ විවාහයක් වෙලා ඉතින් මම හිතන්නේ ඒක ආපහු මේ ගෙදර ගියයි කියන ආරංචිය මට ලැබුණා. ඒ නිසා මේ සල්ලි තියෙනවා නම් කොහේ හරි රටක ගිහිල්ලා හරි කුඩු විකුණලා හරි ගංජා විකුණලා හරි සල්ලි මැඩිපුර තියෙනවා නම් නිදානයක් අල්ලලා හරි ඕනම කාන්තාවක් ඕනම මේ පවුලකින් හිරයක් අසාදයක් බඳ ගන්න හැකියාව දැඩි ලෙස තියෙනවා. ඉතින් බලන්නකො ඔබට මුදල් නැති මිනිස්සෙක් නම් ඔබ ලස්සනක් නැත්නම් මුදලුත් නැත්නම් ඔබට විවාහයක් වෙන්න පුළුවන්ද බලන්න කැමති වෙනවද කියලා. එතෙන්දි බලන්නේ අර ඔය දෙක තමයි. ලස්සන ස්වාභාවික පැත්ත සහ භෞතික පැත්ත. බලලා පුජ්‍යලට විවාහයක් වෙන්න හම් වෙන්නේ මේ ආත්මෙ මේ ලංකාවේ. ඒ නිසා අර දෙක තියෙන්න ඕනේ. එක්ක ස්වාභාවික පැත්තෙන් තියෙන්න ඕනේ. එක්ක නැත්තම් භෞතික පැත්තෙන් තියෙන්න. ඔය දෙකෙන්ම සිද්ධ වෙන්නේ බුද්ධිමතුන් බිහිවීම අඩුවීමක් සිද්ධ වෙනවා. බුද්ධිමත් අය සමහර අය ප්‍රඥා වැඩි අය කළුවට පිහිටන ශරීරයේ කළු වර්ණය පිහිටලා තියෙන අය ගොඩක් අය ඉන්නවා. ඒ නිසා ඒ ස්වාභාවික අර ලස්සන නැතිවීමත් ඒ ස්වාභාවික පැත්තෙන් බලනකොට එයා කැපෙනවා. ඒ භෞතික පැත්තේ සමහරට මේ හිත හොඳ මිනිස්සුන් ගන්න සල්ලි නැහැ. ඉතින් අර මුදල් එකතු කරගන්නේ නැහැ බුද්ධිමත් අය සමහර විට. ඒ තුලිනුත් විවාහය වෙන්නේ. ඒ තුලින් වෙන්නේ අර බුද්ධිමත් මිනිස්සු ලංකාවට අහිමි වෙනවා. හිවීම අඩු වෙන මුලින්ම. ඒකට විකල්පයක් වශයෙන් අද අලුත් ක්‍රම ගණනාවක් තාක්ෂණයත් එක්ක ඥාන තාක්ෂණය ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒවා මම මේ ඥාන තාක්ෂණය ඔස්සේ බුද්ධිමතුන් වර්ධනය කරන්නේ කොහොමද කියලා මම ලබන වාරයේදී මම පැහැදිලි කරනවා. ලබන විකාශනයේදී මම පැහැදිලි කරලා දෙනවා. එතෙක් අපි ඔබට විරාමයක් ලබා දෙනවා මෙතෙන්දී. ලබා දෙමින් ලක්වාසී සියලුම දෙනාට ලෝකවාසී සියලු දෙනාටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරමින් මානවීය ඔබ සමට තෙරුවන් සරණයි. ස්තුතියි.